මේ තෙල වාත මෘතුව තෛලය. මේ තෙල බොහොම ගුණ සම්පන්නයි. අංශභාග රෝගීන්ට ඒ වගේ 80ක් වාත රෝග වලට හොඳයි කියලා කියනවා. පුරාණේ මේ අපේ පාරම්පරික වාත මෘතු තෙල තමයි මේ හිඳින් ලබන්නේ. මේ තෙලට ගන්න ලබනවා තිබිරි පොතු, වරා, දලුකු, නික ඒ වගේ බෙහෙත් ඖෂධ මේ තෙලට යොදා ගන්න ලබනවා. ඒ වගේම මේ අද වැඩේ වෙලා තියෙන්නේ අද තල තෙල් බොහොම ගණන් තල තෙල් බෝතලයක් 2300යි. මේ තල තෙල් තමයි මේ තෙලට යොදා ගන්න ලබන්නේ. ඒ වගේම අංශභාගී රෝගීන්ට කියලා තියෙනවා මේ තෙල් ඇඟ හිස ගල්ලා හොඳට සම්බාහනය කරලා නටන උණු වතුරට පත්තෙල් කකාරා දාලා රෝගියා නාවන්න කියලා. ඒ වගේම මේ තෙල් දැන් බොහොම ගොඩ අයට තියෙන රෝගියක් තමයි මේ සයිටිකා රෝගී නැත්නම් ගුද්‍රසි කියන වාත රෝග අවස්ථාව. ඒ ගුද්‍රසි රෝගයට බොහොම ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල දරනවා මේ දකින්න පුළුවන් මේ තෙල යොදාගත්තාම. ඒ වගේම මේ තෙල ධනිස් ගොඩක් අය ඉතින් හන්දි අමාරු ධනිස් අමාරු තියෙනවා. උකුලේ තියෙන අමාරු. ඒ සියලුම වලට මේ තෙල බොහොම හොඳයි. හොඳට මේ ඇඟට ප්‍රතික්‍රියා කරලා හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් තෙලක් තමයි මේ කියන වාත මෘතු තෙල.